මේ වෙනකොට DB bet එකට රුපියල් 5000කට වැඩි ඩිපොසිට් කරගත්ත කෙනෙක් නම් මෙන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. රුපියල් 5000 රුපියල් 13900කට වැඩි ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් සුපිරිම ගේම් එකක් තියෙනවා. මේ ගේම් එකෙන් සෙල්ලම් කරන විදිය තමයි ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙන්නේ. सामान रुपया 5000කට වැඩි ඩිපොසිට් එකක් දාලා තියෙන කෙනෙක් නම් මෙන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඉවර වෙනකම් බලන්න. එහෙම බැලුවොත් ඔයාලට පුළුවන් අනිවාර්යෙන් ප්‍රොෆිට් එකක් ගන්න. ඉතින් ඔයාලා සාමාන්‍ය රුපියල් 5000කට දාලා තියෙනවා නම් මෙන්න මේ විදිහට Apple ගේම් එකට පළවෙනි බෙට් එක රුපියල් 500ක් විතර ප්ලේස් කරන්න. ප්ලේස් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි යවනවා. හරිද? ඔන්න මම ගහලා පෙන්නන්නම් මෙන්න මේ විදිහට යවන්න. හරිද? ඔව් මේක හරියටම දෙකට වැඩි ගියා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ප්‍රොෆිට් එක රුපියල් 1225යි. 1225යි. හරිද? දැන් රුපියල් 5000කට වැඩි දාගන්න කෙනෙක් නම් ඔයාලා දැන් රුපියල් 205ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. හරි ඔව් 1000 රුපියල් 750කට වැඩි ප්‍රොෆිට් කරලා තියෙනවා. 650කට වැඩි මෙන්න මේ විදිහට කරන්න තියෙන මේ විදිහට දාගෙන යන්න. ඒක ලොස් වුණා. හරිද? ඒ කියන්නේ Apple ගෙඩිය කාලා Apple ගෙඩියකට අපිව ටච් උනේ. මෙන්න මේ විදිහට දාන්න බය නැතුව දාන්න. හරිද? ඔන්න ඔය විදිහට දාගන්න. එතන සාමාන්‍ය 4ට ගියා කියලා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් රුපියල් 2010ක් ප්‍රොෆිට්. ඒ කියන්නේ රුපියල් 1510ක් ප්‍රොෆිට්. හරිද? දැන් ඔයා රුපියල් 2000ක් විතර ප්‍රොෆිට් කරන් ඉවරයි. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයා එක දිගට දාන්න. එක දිගට මෙන්න මේ විදිහට සාමාන්‍ය මේක සාමාන්‍ය දෙකට වැඩි යනවා. අපි මේ විදිහට ගන්නමු. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් තව 1025ක් ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට නැවතත් දාන්න. නැවත දාද්දි මෙන්න මෙතනින් පටන් අරගෙන ගිහලා මේක දිගට සාමාන්‍ය එතන ස්ටෙප් එකේ දෙවෙනි Apple ගෙඩිය කාලා තිබ්බනේ. දැන් ඔයාලට කරන්න දෙන්නේ මෙන්න මෙතනින් පටන් අරගන්න මෙන්න මෙහෙම එක දිගට දාගන්න යන්න. හරිද? කොහොම වුණත් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මේ Apple ගෙඩියේ Apple ගේම් එකෙන් නම් ගේම ගහන්න පුළුවන්. දැක්කනේ මම මේක 6ට අරන් ගියා. බලා ගන්න පුළුවන් ඉන්නේ මම 6ට අරන් ගියා. හරිද? මෙන්න මෙතන ගත්තට පස්සේ රුපියල් 3355ක ප්‍රොෆිට් එකක් ගත්තා. ඒ කියන්නේ රුපියල් 500ක් දාලා ඉවරලා. ඒ කියන්නේ සාමාන්‍ය රුපියල් දවසකට 2500 3000ක් වෙනවා කියන්නේ මේ Apple ගේම් එකේ nothing. හරිද? අනික මම 500ෙන් දාලා ගහන්නේ. මෙන්න මේ විදිහට නැවතත් මෙන්න මේ විදිහට අරගෙන යන උඩට අරගෙන යන මේ විදිහට බය නැතුව ස්ටෙප් කොහොමද එතන තුන්වෙනි ස්ටෙප් එකේ Apple ගෙඩිය කාලා තිබ්බා. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ කොටුවට එන්න මේ කොටුවෙත් මේ විදිහට අරගෙන යන්න බය නැතුව අරගෙන යන්න කොහොමවත් කාලා තිබ්බොත් ඉතින් කරන්න දෙයක් නැහැ. විදිහට තාඩියක් අරගෙන යන්න බලන්න පුළුවන්. මෙතන 6ට අරන් යන්න 4ට අරන් යන්න. දැක්කනේ ඔයාලා මෙතනින් බලන්න බලන්න 27 වෙනි එකට අරන් ගියා. හරිද? සාමාන්‍යව හිතන්න රුපියල් 527ක් කීයද කියලා. සාමාන්‍ය අපි මේක ස්ක්‍රීන්ෂොට් එකකුත් ගහ ගන්නවා. රුපියල් 5000කට රුපියල් 13985ක් රුපියල් 500ක් දාලා ඉවරලා ප්‍රොෆිට් කරා. ඔයාලට පුළුවන් මම මෙන්න මේ ගත්ත විදිහට ප්‍රොෆිට් එකක් ගන්න රුපියල් පොඩි ගාණක් දාලා ඉවරලා ලොකු ගාණක් ප්‍රොෆිට් ගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අපි මෙන්න මේ වීඩියෝට කලින් දාලා තියෙන DB bet එකේ account එක හදන වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක බලලා ඉවරලා රුපියල් 5000කට වැඩි මුදලක් ඩිපොසිට් කරගෙන ඇවිල්ලා මෙන්න මේ විදිහට Apple ගේම් එක ගහන අනිවාර්යෙන් ස්ටොප් ඔයාලට 4ක් 5ක් ඇද්දි ඔයාලට අනිවාර්යෙන් ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන ඉතින් මෙන්න මේ වීඩියෝ එකෙන් අපි හොරියට ප්‍රොෆිට් කරන විදිහ ඔයාලට කියලා දුන්නා. ඉතින් අනිවාර්යෙන් අපේ YouTube channel subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් එහෙනම් අදට අපි ගිහින් එන්න අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.
ඔන්න ඔයාට දැන් මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔයාට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ මගේ Triple AD Stars එකේ මම ඔයාලට කිව්ව මගේ Triple AD Stars account එක. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් crash කියලා option එකක් තියෙනවා. ඉතින් මේ crash කියන option එක උඩ click කරගන්න. ඉතින් මෙන්න මේක දැනටමත් profit වැඩි game එකක්. ඇත්තටම Triple AD Stars එකේ crash game එකෙන් තමයි මිනිස්සු වැඩි හරියක්ම ප්‍රොෆිට් කරන්න. ඉතින් ඔයාට මෙන්න මේ විදිහට ඒ crash කියන option එක උඩ click කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාව අරගෙන load වෙනවා. ඉතින් මම ඔයාලට හරියටම කියලා දෙන්නම් සාමාන්‍ය රුපියල් මේ Triple AD Stars එක සෙල්ලම් කරනවා නම් අවම 10කට වැඩි ඩිපොසිට් එක දාගන්න. ඉතින් ඔයාලට අනිවාර්යෙන් ගේම් එකක් ගහ ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ 6කට වැඩි මුදලක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ එකකට වැඩි කියලා. සාමාන්‍යයෙන් ඔයා රුපියල් 5000ක් තියනවා කියලා හිතේ තියන් තමයි මෙන්න මේ ගේම් එක ගහනවා. කොච්චර මේක ඇතුලේ සල්ලි තිබ්බත් ඔයාගේ අතට අල්ලන්න බැරි වුණත් මේ සල්ලි බෑන්ක් එකට විත්ඩ්‍රෝ කරලා තමයි ඔයාගේ අතට අල්ලන්න පුළුවන්. ඉතින් ඒ තරමට මේක ස්ථාන සාමාන්‍ය මේක නිකන් කොයින් සීන් එකක් වගේ සාමාන්‍ය යන්නේ. ඒ කියන්නේ ඒ වගේ කියන්නේ සාමාන්‍යයෙන් මේක ඇතුලේ තියෙන සල්ලි අපිට අල්ලන්න බෑනේ. මේක ඉලක්කම් වල ඉන්නේ තියෙන්නේ. දැන් ඔයාලට මෙන්න මේ විදිහට Triple AD Stars එන්නේ ගේම් එකට මේ විදිහට ලෝඩ් වෙනවා. මම පොඩ්ඩක් කනෙක්ෂන් එක අවුල් ඒක ගණන් ගන්න එපා. ඒ බලමු මෙන්න මේක ඉක්මනට ලෝඩ් වුණාට පස්සේ අපි කොහොමද හරියටම ගේම් එක ගහන්නේ සම්පූර්ණයෙන්ම ඔයාලට සියලුම A to Z කියලා දෙන්න. ඉතින් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ගේම්ස් ඔප්ෂන් එකට ආවට පස්සේ මෙතන තියෙනවා ක්‍රෑෂ් කියලා. මේ ක්‍රෑෂ් කියන එක උඩ ක්ලික් කරගන්න මෙන්න මේ විදියට. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ තියෙන්නේ අපේ ක්‍රෑෂ් ගේම් එක. එහෙමත් නැත්නම් ඔයාලට මම බලන්නම් මගේ බැලන්ස් එකත් පෙන්වන්න මේ තියෙන මගේ බැලන්ස් එක ඔයාලට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වෙනකොටත් හරි. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ මොහොතේ මේ වෙනකොටත් හොඳට යනවා මේ ගේම් එක. හොඳට සෙල්ලම් කරන කට්ටිය ඉන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ලක්ෂයකට වැඩි ප්‍රොෆිට් කරලා තියෙනවා. ඉතින් සාමාන්‍ය රුපියල් 5000ක වගේ සාමාන්‍ය ඔය හිතන්න රුපියල් 5000ක් විතර දාගෙන කෙනෙක් නෑ පළවෙනි වෙට් එක රුපියල් 1000ක් වෙන විදිහට පේස් කරන්න. ප්ලේස් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ප්ලේන් එක යනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට අනිවාර්යෙන් අර සාමාන්‍ය 4ට වැඩි ගිය එකක් බලලා දාන්න. දැන් ඕක ලොස් වුණා. ඔයාලට කරන්න තියෙන්නේ දැන් ඔයාගේ රුපියල් 4000 නේ තියෙන්නේ. තව රුපියල් 500ක් වැඩි කරලා මේ විදිහට ප්ලේස් එක දාලා තව වෙට් එකක් දාන්න. 2500 දාන්න කිසිම බයක් වෙන්න එපා අනිවාර්යෙන්. කොහොම ගියත් ඔයාගේ ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. ප්‍රොෆිට් එක ගන්න පුළුවන් කියන්නේ දැන් ඔයා හිතන්නේ දැන් ඔයාලට තව රුපියල් 2500 නේ තියෙන්නේ. ඒ 2500ක් වෙන මේ විදිහට ප්ලේස් කරන්න. එකපාරම එක බෙට් එකට දාන්න බය නැතුව. දැම්මට පස්සේ ඔයාලට කරන්න තියෙන අනිවාර්යයෙන් මෙන්න මේක යනවා. මේක යනවා කියන්නේ මේක සාමාන්‍ය දෙකට වැඩි කොහොමත් යනවා. ඔයාගේ දාපු ගාන ඩබල් වෙලා එනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එන්නේ ඒක නම් ගියේ නෑ ඇත්තටම ගියේ නෑ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ තව ටිකක් වැඩි කරන්න. ඉතින් ඔයාගේ ඒ කියන්නේ ලොකු බැලන්ස් එකක් තියෙනවා නම් ඔයා මෙන්න මේ විදිහට වැඩි කර කර දාන්න. ඔයාලට මම පෙන්නන්නම් 2500ක් මෙන්න මේ විදිහට දාලා ඉවරලා සාමාන්‍ය රුපියල් 5000ක් වගේ තියෙන කෙනෙක් මේ 2500 එකපාර දාන්න. දාලා ඉවරලා මෙන්න මේ විදිහට තුනෙන් විතර ගන්න. මේ විතර තුනෙන් විතර ගත්තට පස්සේ ආන් ඒ ගන්න බැරුව ගියා. ඉතින් මගේ නෑ ගියා.